ගෞරවය පිරුණු සියලු රටවල් මහජනතා හැමෝත් එක්ක ඒ වගේම දේශපාලන හැම දෙනාත් එක්කම ආදරයෙන් දෙනුම් දෙනට කැමති වෙනවා. ඒ වගේම හැමෝම එකමුතුවෙන් සතුටින් සමාදානයෙන් ඉවසීමෙන් ජීවිතය ජීවත් වෙන්න කියලා කියා සිටිනවා මගේ හදවත. මම ශ්‍රී ලංකා මාව දිහා ඉතා අවධානයෙන් ඉන්න කියලා කියා සිටිනවා. ඉතින් අපේ රටේ සමහර හැම මහජනතාවගෙන් අහන්නට කැමති වෙනවා මගේ හදවත. අපේ රට තුල සමහර ඉරිසියාව ටික මිනිස්සු මෙච්චර කාලෙම මාව පසුදමගෙන ඉන්න නිසා දැන් මම ඉදිරියට එන වෙලාවේ ලෝකෙ වටේ මහජනතා හැමෝම ඒ වගේම මහානායක හැමෝම මට ඩිසෙට් කරන්න වෙලාවේ සාකච්ඡා කරලා ඩිසෙට් කරන වෙලාවේ දැන් ඉරිසියාව ටික මිනිස්සුන්ට මාව දැන් තවත් මේ පසුදමන්නට බැරි හින්දා තවත් පසුදමන්නට බැරි හින්දා දැන් උඩයි පල්ලෙහායි බලාගෙන ඉන්න වෙලාව. සමහර ඉරිසියාව මිනිස්සු උඩයි පල්ලෙහායි බලාගෙන ඉන්නවා. මොනව කරන්නද කියලා කල්පනාවෙන් ඉන්න වෙලාව. දැන් අපේ මහජනතා හැමෝටම කියා සිටිනවා මගේ හදවත අපේ රට තුල මහජනතා හැමෝටම. දැන් ඉරිසියාව ඔහුගේ කතාවල් අහගත්තා නම් පැහැදිලියෙන් දැනගන්නකො හැමෝම අහගත්තා නම් හොඳ මිනිස්සු හැමෝටම සියලු මහජනතා හැමෝටම සියලු ආර්ථික ආදායම් වලින් සියලු මාර්ගයෙන් හානිය කියලා දැනගන්න කියලා කියා සිටිනවා. මොනද මේ ඉරිසියාව ටික මිනිස්සුන් කරන වැඩ පිළිවෙල හින්දා ඕගොල්ලෝ හැමෝම ඕගොල්ලන්ට හානියක් වෙන්නට ඉඩ තියෙන්න එපා කියලා ඉතා පැහැදිලියෙන් කියා සිටිනවා. මොනද දැන් මට මේක ඉතා පැහැදිලියෙන් දැනගන්නට කැමති වෙනවා. මේ හේතුව මෙච්චර කාලෙින්ම මගේ හේතුව කියලා මිනිස්සුන්ට කියන්න පුළුවන්ද කියලා මං අහනවා. මෙච්චර කාලෙින්ම මගේ වරද්දක් කියලා අර හේතුව කියලා. දැන් හේතුව කියනවනේ කෙලින්ම එන්න කියලා කියා සිටිනවා. කෙලින්ම එවිල්ලා කොළඹට හරි පාර්ලිමේන්තුවට හරි එවිල්ලා පොලිස් ස්ටේෂන් වලට හරි එවිල්ලා අන්න විසඳුමට එන්න කියලා කියා සිටිනවා. කවුරු කොයි පක්ෂය වුණත් කමක් නෙ හෙන්න කියලා. ඒ හේතුව මම මෙච්චර කාලෙින්ම නිවැරදි මාර්ගයෙන් ජීවිතය ගෙනියගෙන යනවා කියලා කියා සිටිනවා. දැන් මට මේක අත්‍යවශ්‍ය විදිහට කියන්න ඕන දේවල්. කට වහගෙන හිටියොත් එහෙම මගේ ඔළුවට තමයි සමහර ඉරිසියාව මිනිස්සු ඔක්කොම තවත් පසුදමන්නට උත්සාහය. දැන් මම අවුරුදු 5කට ඉස්සෙල්ලා කසාද බැඳලා අවුරුදු 4මාරක් ජීවත් වුණානේ. ළමයි නිතුණාන් පස්සේ දික්කසාද වුණා. දික්කසාද වුණේ හේතුව සමහර ගොඩාක් වැරදි වැඩපිළිවෙල නිසා තමයි දික්කසාද වුණේ. දැන් මෙහෙමනේ පෞල් ජීවිතය තුල ප්‍රශ්න වුණොත් එහෙම පිරිමි කට්ටිය මොනවද කරන්නේ? හිත පොඩ්ඩක් තරහ බහින්න එකට දෙමෝපියෝගේ ගෙවල්ට ඇවිල්ලා තරහ පොඩ්ඩක් මේ හිත පොඩ්ඩක් බහින්නකම් ටික දවසක් ඉන්නවා. එහෙමනේ. ඉතින් මමත් ඒ තරහ වෙලා මහගෙදරට ආපු එක එත්ත. මහගෙදරට ආවන් පස්සේ සතියකට පස්සේ මේ පෞල් කට්ටිය ඔක්කොම ඇවිල්ලා ගෙදර කට්ටිය ඔක්කොම ඇවිල්ලා ගිහිල්ලා ඩිවෝස් එකට දාලා. මම නෙමෙයි ඩිවෝස් එකට දැම්මේ. ඒගොල්ලෝම ගිහිල්ලා ඩිවෝස් එකට දැම්මා. දැන් ඒගොල්ලෝ එයාව බන්දලා දීලා දැන් ඒගොල්ලෝ ජීවිතය ගත කරනවා දැන්. දැන් මගේ පැත්තෙන් එකම එක හේතුව තමයි තියෙන්නේ. එකම හේතුව මොනද? කොරෝනා කාලේ ඇවිල්ලා හැම මිනිස්සුන්ටම අමාරු නිසා ගෙවල් ඇතුළනේ හැම කට්ටියම හිටියේ. ඉතින් ඒ කාලේ ඇවිල්ලා රත්තරන් බඩුව ඔක්කොම ගත්තේ ඒකෙත්. පවුන 6 මාරක් තිබ්බා. ඒ කාලේ 1,80,000 කොයිද ඔක්කොම බඩුවල වික්කා. ඒ කාලේ රත්තරන් බඩුව ඔක්කොම විකුණලා තමයි ආහාර පාන වලින් අපි ජීවිතය ගත කරේ. මයි පවුලයි ජීවිතය ගත කරේ රත්තරන් බඩුව තියලා විකුණලා. ඉතින් මම දැන් සත්‍ය කරනවා දැන් මමත් හම්බ කරලා ඉතා ඉක්මනින් ඒ රත්තරන් බඩුව ඔක්කොම මම ඒ කියන්නේ මේ ඒ මුදල් වල ඒගොල්ලන්ටම දෙනවා කියලා මම පිළිගන්නවා. හැම මහජනතාවටම ලෝකෙ වටේ හැම ආදරණීය මහජනතාවටම දෙනුම් දෙනවා. ඒ රත්තරන් බඩුව මුදල් ප්‍රමාණය ඒගොල්ලන්ටම මම දෙනවා කියලා හම්බ කරලා මම දෙනවා කියලා. දැන් මෙතනින් කේස් එක ඉවරයිනේ. මෙතනින් ඉවරයි. ඒගොල්ලෝ ඩිවෝස් එකට දෙම්ම ඩිවෝස් එකට ඒගොල්ලෝ දැන් බැඳගෙන දැන් මෙතනින් ඉවරයි. දැන් මහජනතා හැමෝටම දෙනුත් කරනවා මේ කේස් එකේ හින්දා නිකන් කේස් එක කවුසල පටල් කරන්න එපා කියලා. මාව පසුදමන්නටත් එපා කියලා ඉතා පැහැදිලියෙන් කියා සිටිනවා. එකක්. දෙවෙනි කේස් එක මොකද? ගුරුවරු ආගම් ගුරුවරු එක්කෙනෙක් දෙන්නේ කරපු වැඩපිළිවෙල මම හෙලිදරව් කරපු එක. ඒ කියන්නේ මම ස්ථිර පක්ෂයක් නැති හින්දා, කණ්ඩායමක් නැති හින්දා, තනි පුද්ගලෙක හින්දා මට හැප්පෙන්නට අමාරුයි. තනි පුද්ගලෙක හින්දා හැප්පෙන්නට බෑ. ඒගොල්ලෝ ඔක්කොම එකතු වෙලා මුළු ලෝකෙටම පාවල දීලා මාව පසුදමන්නට උත්සාහය එහෙම තියෙනවා. ගුරුවරුන්ගේ එතුලේ කණ්ඩායමකුත් ඉන්නවා. ඉතින් ඊට පස්සේ මම මහජනතාවටම බාර දුන්නා. ඔයගොල්ලෝම බලාගන්න. ගුරුවරුන්ගේ සමහර වෙච්ච වැරදි පිළිවෙල
දෙන්න කියලා. හැබැයි ගුරුවරු හැමෝටම කියනවා කරුණා කරලා මාව නිකන් ඕගොල්ලන්ගේ කැමැත්තට පසු දමන්නට එපා කියලා. මං නිචුරුල එකේ නිවැරදි මාර්ගයෙන් ජීවිතය ගෙනියගෙන යනවා කියලා. මගේ වරද මොනද? දුම විතරක් ගහනවා. සිගරට් බීඩි එක හැමෝම ගහන එකනේ. ඒක විතරේ මගේ වරද තියෙන්නේ. තුන්වෙනි එක මොනද? අධ්‍යාපන ගුරුවරු ඒ කාලෙම මං සමාවිල්ලුවේ මොනද? මම සමාවිල්ලන්නත් අවශ්‍යක නැහැ. දෙවෙනි වසරේ මාව ෆේල් කරුවේ නැත්තම් මගේ පණ විදිහම මාත් හොඳටම ඉගෙනගෙන හොඳ තත්වයක් අල්ලන්න තිබ්බා. හොඳ රස්සාවක්, හොඳ තත්වයක්. ඉතින් මෙච්චර අමාරුව මම ඉගෙනගත්ත නැති එක තමයි මෙච්චරම අමාරුව. ඉතින් අර ගුරුවරුන්ට හැමෝටම කියන්නේ අධ්‍යාපන ගුරුවරුන්ට ඕගොල්ලෝටම කිසි මේ අපහසු මොකුත් නෑනේ. මම සමාව ඉල්ලුවා. ඉතින් අතනින් ඉවරයි. සමාව ඉල්ලුව එක මොනද? ඕගොල්ලෝ නිසා මං වෙටල ගිය එක එහෙම කියලා අර මං හෙලිදරව් කරපු එක. ඒකටනේ. ඉතින් අර ඕගොල්ලන්ගේ ඊට පස්සේ මේ ඕගොල්ලෝ ළමයිලට ලස්සන්ට ඉගෙන ගන්න දීලා ඕගොල්ලෝ හැමෝම ඒ කියන්නේ මට හරියට සිංහල කතාවකුත් දන්නේ ටික ටික තමයි දන්නේ. ඒ නිසා මම කතා කරන එක තේරෙනවා ඉතින් ඕගොල්ලන්ට. ඉතින් සියලු ගුරුවරුත් එක්කම ඊට පස්සේ මම කිසි තරහක් නැහැ කියලා මම කියා සිටිනවා. ඕගොල්ලොත් එක්කම තරහ නෙනේ. ඕගොල්ලොත් මාව පසු දමන්න එපා කියලා කරුණාකරලා ඉල්ලා සිටිනවා. 3. ඉතින් මහජනතාව තුල ඉතා පැහැදිලින් දැනගන්න ඕන. ඉතින් මොන හරි හේතුවක් තියෙනවා නම් එක්ක පොලිස් ස්ටේෂන් එකට ඇවිල්ලා නැත්නම් පාර්ලිමේන්තුවට හරි ඇවිල්ලා ඉතින් එහෙම විසඳුමක් ගන්න තමයි එහෙම ඉදිරියට එන්න කියලා මං කියා සිටිනවා. මොන හරි හේතුවක් තියෙනවා නම්. ඉතින් අර නිකන් හේතුවක් මොකුත් නැතුව ඕගොල්ලන්ගේ කැමතට මාව නිකන් පසුදම්මන්න එපා කියලා මං කියා සිටිනවා මගේ හදවත. මම අර නිකන් මෙහෙමම තවත් කට්ට කාගෙන මේ ජීවිතය ගොඩාක් අමාරුවකින් විඳින්නට අවශ්‍යක නැහැ. මෙච්චර අවුරුදු 38ක්ම මේ ජීවිතේ ගත කරා. දැන් තව මමත් දැන් මගේ අනාගතය කියලා ඉන්නවා. මාත් ළමයි ඉපදිලා ළමයි හදලා බන්දලා දීලා කොච්චර අවුරුදු ගානක් තව මට මොකුත්ම ආරම්භයේ මොකුත් නෑනේ මගේ හදවත. මට දැන් එකතු වෙච්ච මුදල් වල හරිය මට විඳින්න දෙන්නකෝ. මගේ අපේ රටේ සියලු මහ ජනතාවගෙන් අහනවා. ඕගොල්ලෝ ඉරිසියාව ගන්න එපා. ඕගොල්ලන්ට මගේ වරද මොන හරි තියෙනවනේ ඉස්සරහට එන්න කියලා කියා සිටිනවා. දැන් ලෝකෙ වටේ මහ ජනතාව හැමෝටම දිනුවත් කරනවා මම. ඕගොල්ලෝත් ඉත අවධානයෙන් ඉන්න කියලා මාවගෙන. මට දැන් බලවත් රටවල් මෙතන කවුද? ඒ කියන්නේ ලෝකෙ වටේ මම දිනුවත් කරානේ. ඕගොල්ලෝ සියලු රටවල් මහානායක හැමෝම අවධානයෙන් ඉන්න කියලා අපේ රටෙත් එක්කම සාකච්ඡා කරන්න කියලා. පාර්ලිමේන්තුවේ සියලු පක්ෂයත් එක්කම සියලු මහානායකත් එක්ක සාකච්ඡා කරන්න කියලා. මගේ හිටියේ මගේ තත්ත්වය කොහොමද කියලා. සාකච්ඡා කරලා ඕගොල්ලෝ වෙන් කරලා තියෙන මුදල් පංගුවක් මට මේ අයින් කරලා දෙන්න කියලා දිනුවත් කරන්න කියලා. සියලු මහානායක හැම දිනාටම කියා සිටිනවා. ලෝකෙ වටේ මහානායක හැම දිනාටම. දැන් ඉවසපු එක ඇති මගේ හදවත. දැන් අවසරය දෙන්න කියලා මම ඉදිරියට මේ වැඩපිළිවෙල ටික ආරම්භ කරන්න. ඉතින් ඒ නිසා මේ එකතු වෙච්ච මුදල් වල මට අද හෙටම මේ මට වෙන් කරලා දෙන්න කියලා මාත් මේ රස්සාව පටන් ගන්නට මුදල් ඉල්ලන්නේ මම. ළමයිලට පුහුණුම ඉගෙන ගන්නට ඒ කියන්නේ පීනන්නට පුහුණුම් කරවන්නට ඒ කියන්නේ මොන හරි රස්සාවක් මේ පටන් ගන්නට පිටට හරි ගිහිල්ලා දැන් ඒකට සීල්ලටම මුදල් අවශ්‍ය හින්දා ඉතින් මට වෙන් කරලා තියෙන මුදල් වල මට දෙන්න කියලා අපේ මහ ජනතාව හැමෝටම ඒ වගේම දේශපාලන හැම දිනාටම ගෞරවයෙන් කියා සිටිනවා. මේ දේශපාලන හැමෝම හිතන්න ඕන අනිත් එක මේ ඉස්සාව ඔහුගේ කතාවල අහගෙන ඕගොල්ලන්ගේ මාකට් එකක් නිකන් අර කෙඩිලා යන්නට ඉඩ තියෙන්න එපා කියලා. ආර්ථික ආදායම් සියලු මාර්ගවල නිකන් අර තහනම් වෙලා යන්නට ඉතින් අවශ්‍යක් නෑනේ මගේ හදවත. මමත් උපරිම උත්සාහය දෙන්නම්. මාව විශ්වාස කරන්න. අනුමත කරන්න. අනුමත කෙරුවොත් එහෙම මාව හින්දා ලොකු ලාභක් ලැබේ රටට. අත්‍යවශ්‍ය විදිහට මම කියා සිටිනවා. මගේ හදවතින්ම කියා සිටිනවා. මාව නිකන් පසුදමන්නට උත්සාහය කෙරුවොත් එහෙම ඒ හානියත් මම ඕගොල්ලන්ටම බාර දෙන්න. ඕගොල්ලොම බලා ගන්න කියලා. ඒ නිසා මම තාදරේ රටත් එක්කම ආදරේ මගේ පණ. ඕගොල්ලොත් ආදරෙන් මාවත් ආදරෙන් බලා ගන්න කියලා. එකතු වෙච්ච මුදල් වල අයින් කරලා දුන්නා නම් මාවත් මේ අනාගතය බලා ගන්න පුළුවන් කියලා ගොඩාක් පාර දෙනුවත් කරා. ඊට පස්සේ සීලු රටවලටම ඉතින් වෙන ප්‍රයිවට් එකෙම තමයි දෙනුවත් කරන්න තියෙන්නේ. ඉතින් අපේ දේශපාලන හැමෝටම ඉතා ගෞරවයෙන් කියා සිටිනවා මගේ හදවත මේක අද හෙටම මේ එක්ක මාව ගෙන්වාගෙන එහෙම නැත්නම් ඕගොල්ලෝ මුදල් පංගුවක් වෙන් කරලා දුන්නා මේ මට ජීවිතේ ලස්සනට ගෙනියන්න පුළුවන් කියලා කියා සිටිනවා. මගේ වරද තියෙනවා සමා වෙන්න මම අවසන් කරනවා. ඉතා ඉක්මනින් හැම දිනාගෙම උදව්වත් මාත් බලාපොරොත්තු වෙමින් ඉන්නවා කියලා කියා සිටිනවා. ඕකේ මම අවසන් කරනවා.